හයි ගයිස් ඔන්න මම අද ඔයාලට රසම රස රෙසිපියක් ඒ වගේම රස වගේම ගුණම ගුණ රෙසිපියක් තමයි අද මම ඔයාලට ගේන්නේ. මොකද හිතුවොත් ශරීරයේ මේදේ තිය කරන ඒ වගේම සුගර් තියෙන අයට ඒ වගේම කොලෙස්ටරෝල් තියෙන අයට මේ බත් එක හරිම ගුණයි. ඉතින් බලමු අපි මොනවද මේ බත් එක හදන්න ඕන වෙන්නේ කියලා. ඒ වගේම ඔයාලත් හදලා මට කොමන්ට් කරන්න. ඉතින් අපට ඕන වෙනවා කහ පිංචක්, බයිලියෝස් දෙකක් තුනක්, කරාබුනේටි 3-4ක්, කරදමු ඇට 3ක්, කුරුඳු කැබැල්ලක්. තවත් අපට ඕන වෙනවා බටර් ටිකක්, සූදුරු ඒ තමයි අපේ විශේෂම ප්‍රධානම අමුද්‍රව්‍ය සූදුරු. ඒ වගේම රස ප්‍රමාණයට ලුණු, සුදු ලුණු බික් 3-4ක්, සෝදා පිරිසිදු කරගත් ලොකු රට ලුණු ගෙඩි දෙකක්. මම ගන්නවා සපුවා බාස්මති හාල් ග්‍රෑම් 500ක්. මේවා තමයි අපට ඕන වෙන ඉන්ග්‍රීඩියන්ට්. ඉතින් අපි බලමු කොහොමද මේ ටික අපි හදාගන්නේ කියලා. මේ බත් එකේ රස ඔයාලත් හදලා මට කමෙන්ට් කරන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් මම මේ හාල් ටික හොඳට හොදලා ගන්නවා. මම ගත්තු සපුවා බාස්මති හාල් ග්‍රෑම් 500 සෝදලා පිරිසිදු කරලා අපි වතුරේ තියෙනවා විනාඩි 10-15. ඉතින් වැඩි කතා නැතුව අපි බලමු කොහොමද මේ ටික මේ බත් එක අපි හදාගන්නේ කියලා. ඉතින් ඔයාලා බලන්න කොහොමද අපි මේ බත් එක හදාගන්නේ කියලා.
ඉතින් දරුවනේ ඔන්න මම හාල් ටික අට්ටියට දාලා ටිකක් වෙලා විනාඩි දෙකක් තුනක් කලවම් කරනවා. හොඳට කලවම් කරගන්න. ඉතින් මට ඔයාලට කියන්න ඕනේ බාස්මති හාල් නැත්නම් ඔයාලට සම්බ හාල් උනත් එහෙමත් නැත්නම් ඔයාලට අවශ්‍ය හාලකින් මේ රසබත් එක හදාගන්න පුළුවන්. ඉතින් දැන් මම මේකට වතුර ටිකක් දාගන්න යන්නේ. මම මේ හාල් වල ප්‍රමාණයට වතුර කප් 2.5ක් ශිරින් කප් එකෙන් 2.5ක් අපි දාගන්නවා. ඉතින් හොඳට කලවම් කරලා දැන් තමයි අපි අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාන්නේ. මම මේ සඳහා ලුණු තේ හැඳි 2.5ක් වගේ දාගන්නවා. ඔයාලත් ඔයාලගේ රස අනුව ලුණු දාව ගන්න. ලුණු ටිකක් දාලා කලවම් කරලා දැන් අපේ ලිප සාමාන්‍ය ප්‍රමාණයට ගින්දර තියලා අපි අපේ බත් එක හැදෙන්න වහලා තියමු. විනාඩි 2-3ක් වගේ වහලා තියලා අපි බලමු. දැන් ඔන්න අපේ බත් එක වතුර සාමාන්‍යයෙන් අඩු වෙගෙන යන්නේ. ඉතින් අපි දැන් අපේ ලිපේ ගින්දර අඩු කරලා ගොඩාක්ම අඩු කරලා බත් එක හැදෙන්න ආයෙත් අපි බත් එක වහලා තියමු. තවත් විනාඩි 3-4ක් තියලා බලමු. ඉතින් මම මේ විනාඩි 5කට පස්සේ මේ බත් එක අරින්නේ. ඔන්න දැන් අපේ බත් එක හැදිලායි තියෙන්නේ හොඳට. අපි දැන් ලිප ඕෆ් කරලා තව විනාඩි 2-3ක් උමාලෙන් තැම්බෙන්න වහලා තියමු බත් එක. අපේ සූදුරු බත් එක දැන් ලේස්ති. ඔන්න දරුවනේ දැන් අපේ සූදුරු බත් එකේ රස බලන වෙලාවයි. ඔන්න බලන්නකෝ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ බත් එක සරස ගන්න. මම නම් ගත්තේ බෙදපු ලුණු ටිකක්, මුද්ද රස බලන් ටිකක්. ඔයාලටත් අවශ්‍ය ඕනම දෙයකින් මේ බත් එක සරස ගන්න පුළුවන්. ඉතින් දරුවනේ ඔයාලත් මේ බත් එක හදලා රස බලලා මට කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න. ඉතින් මේ බත් එක වෙන කිසිම දෙයක් නැති වුණත් බත් එක නිකන් කන්නත් පුළුවන්. ඔයාලට කැමති නම් සලාදයක් හදා ගන්නත් පුළුවන්. මම හිතනවා ඔයාලා මගේ වීඩියෝ එකට කැමති ඇති කියලා. මේ බත් එක රස වගේම ගුණයි. සතියකට දවස් 2-3ක් මේ බත් එක හදලා කන්න ඔයාලගේ ශරීරයේ නිරෝගීව පවත්වාගෙන යන්න ගොඩාක් ඉවහල් වෙනවා. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරලා මාව ලයික් කරන්න, කමෙන්ට් කරන්න. මම හිතනවා ඔයාලා කැමති වෙයි කියලා. ඉතින් ඔයාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි නැවතත් මේ වගේම රසම රස රෙසිපි එකකින් හමු වෙනතුරු ඔයාලට සුබම සුබ දවසක්. Good luck.